අයිබෝවන් නිවාඩු දවසේ උදේට කොළකඳ හදන්න තමයි මම සූදානම් වෙන්නේ. එතනදි මම කොළ වර්ග කීපයක්ම කඩාගෙන තියෙනවා. එතනදි මම ගොටු කොළ ටිකක්, පොල් පලා, පැල් පෙනර, ඒ වගේම මුක්නියන්න, ඒ වගේ කොළ වර්ග ටිකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක පොඩි කැලි වලට කපලා තමයි බ්ලෙන්ඩ් කරගන්න සූදානම් වෙන්නේ. මෙතනදී මම ගොඩාක් කොළ ගත්තේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඒකට ඔයාලා කැමති කොළ වර්ගයක් එකතු කරගෙන අපිට මේක හදා ගන්න පුළුවන්. ඊළඟට මම සුදුලුණු ගෙඩියකුත් පොඩියට කපලා මේකටම දාගත්තා. දැන් බ්ලෙන්ඩ් කරන්න තමයි සූදානම් වෙන්නේ. හරි, බ්ලෙන්ඩ් කරගත්ත ටික මම දැන් මෙන්න මේ විදියට පෙරා ගන්න තමයි හදන්නේ. මම පෙරාගෙන දෙවෙනි සැරේටත් බ්ලෙන්ඩ් කරගත්තා. ආපහු මොකද මම කොළ වර්ග ගොඩාක් ගත්තේ නැති නිසා මම දෙවෙනි සැරේටත් අරගෙන වතුර ටිකක් දාලා ඒ ටික බ්ලෙන්ඩ් කරගත්තා. මෙන්න මේ විදියට මම ඔක්කොම කොළවල තියෙන ටික මිරික ගත්තා. මෙන්න මේ මිරික ගත්ත ටිකට වතුර ටිකක් දාලා තමයි මම ආයෙම බ්ලෙන්ඩ් කරගන්නේ. ඒ අතරේ මම කව්පි ටිකක් දැම්මේ රයිස් කුකර් එකේ තිබ්බා. ඊළඟට මම හාල් පොඩි ප්‍රමාණයක් අරගෙන කොළ කැඳ එකට ඒක ලිපේ තියුවා. ලිපේ තියලා මම පොල් ටිකක් ගන්න පටන් ගත්තා. දැන් මම පොල් කිරි ටිකකුත් මේ විදිහට සූදානම් කරගන්නවා. පළමු ලිපේ තියාගත්ත බත් එක දැන් කැඩිලා. ඊට පස්සේ අපි හදාගත්ත කොළ කැඳ ටික මෙන්න මේ විදියට එකතු කරගන්න. මේක එක සැරයක් උතුරනකොටම මම පොල් කිරි ටිකත් එකතු කරගන්න. උකු පොල් කිරි තමයි මම මේකට එකතු කරන්නේ. මේ වගේ පෝෂණීය දේවල් හදාගන්න පුළුවන් වෙන්නේ නිවාඩු දවසට විතර නිසා මම අද පෝෂණීය බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි සූදානම් කරගන්නේ. මම පොල් කිරි ටිකක් දැම්මා. දැන් පොඩ්ඩක් හැඳි ගාමින් තව දෙසරයක් වගේ උතුරනකොටම මම ලිප ඔෆ් කරගන්නවා. ඔයාලට කියන්න අමතක වුණා මම කරපිංච කොළ ටිකකුත් බ්ලෙන්ඩ් කරන වෙලාවේ දාගත්තා. දැන් මේකට ලුණු ටිකක් එකතු කරගන්න තමයි අපිට තියෙන්නේ. ලුණු දැම්මේ නැතුනොත් ඇත්තටම මේක රසක් එන්නේ නැහැ හරියට. දැන් ඔන්න ආයෙම උතුරනවා. තව සැරයක් උතුරනකොටම මම ලිපේ ඉවත් කරගන්නවා. රස බලලා ආයෙම ලුණු එකතු කරගන්න හැම පුළුවන්.
මම කව්පි එක ලෑස්ති කරලා තිබ්බේ කව්පි ගන්න සම්බෝලයක් දැන් ලෑස්ති කරගන්නයි හදන්නේ. මම ලුණු ටික පොත ඉවත් කරගත්තා. දැන් කැලි මිරිස් ටිකක් වංගෙඩියට දාගන්නවා. මිරිස් ටික කොටාගෙන ඊට පස්සේ තමයි අපි උඹලකඩ ලුණු එහෙම එකතු කරගන්නේ. දැන් මේ ලුණු ටිකත් කැටෙනකොට ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම ආයෙම කොටා ගන්නවා. දැන් මේක හොඳට කොටාගෙන තියෙන්නේ අපි. දැන් මේක කට්ටියට දාගන්න. දාගෙන දෙහි ටිකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා කැමති නම් තක්කාලි වගේ එකතු කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි සැරට රසට හදාගත්ත සම්බෝලේ. දැන් අපි කව්පි ටිකේ වතුර බේර ගන්නවා. වතුර ටික ඉවත් කරගන්න ඕන රයිස් කුකර් එකේ මම තැඹුවේ කව්පි. දැන් කව්පි ටිකත් හොඳට තැඹිලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට මුලින්ම කොළ කැඳ එක රස බලන්න. පරිසරය දිහාත් බලාගෙන කොළ කැඳ රස විඳලා එක වේලකින් තමයි කව්පි කන්න ලෑස්ති වුණේ. කව්පි කන්න මම සම්බෝලයට අමතරව පොල් ටිකකුත් යාගත්තා. කව්පි වලටත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්න අවසානට උනත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි නිවාඩු දවසේ බ්‍රෙක්ෆාස්ට් එක මම ලෑස්ති කරගත්තේ. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.